හැමෝටම සුබ දවසක්. අපි අද වීඩියෝ එකෙන් කතා කරන්නේ PR chart එකක් කොහොමද setup කරගන්නේ සහ footprint එක කොහොමද ඒකට දාගන්නේ කියන එක ගැන. හරි, ඔයාලා මුලින්ම Google එකට ගිහිල්ලා PR chart account create කියලා ගහගන්න. PR chart download කියලා ගහගත්තත් හරි. හරි. ඊට පස්සේ software download කියලා තියෙනවා. අන්න ඒක උඩ ක්ලික් කරන්න එකපාරක්. හරි. ඊට පස්සේ මෙතන පාළට එන්න. ඊට පස්සේ මෙතන තියෙනවා download software download 3. හරිද? ඒකේ download PR chart 64 bit කියන එක උඩ එකපාරක් ක්ලික් කරන්න. එතකොට මේ අපේ app එක PR chart එක download වෙනවා. මෙන්න මෙතන site එකෙන් ඔයාලා බලා ගන්න පුළුවන්. ටික වෙලාවක් ඉන්න වෙනවා බලාගෙන. හරි. මේ විදිහේ PR chart app එක download වුණාට පස්සේ මේ එකපාරක් ක්ලික් කරන්න. ඊට පස්සේ ඔන්න ඔය විදිහට install දෙන්න browser එක C. ඔය විදිහට install කරගන්න. install වෙනකන් ටික වෙලාවක් ඉන්න. ඒ ඉන්න අතරතුර අපි account එකක් create කරගමු. ඒකෙත් ගහන්න PR chart account create. ඔන්න ඔතන පස්සේ උඩම තියෙනවා create an account කියලා. එන්න ඒක උඩ එකපාරක් ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතනදී අපිට account එකක් හදාගන්න පුළුවන්. මෙතෙන්දී email එකක් දෙන්න ඕන. එතකොට ඔයාට මේක දවස් 14න් 14ට ආය account account මාරු කරන්න වෙයි සමහර විට. හරිද? 14න් 14ට. එතකොට ඒකෙන්ද email එක temporary email එකක් විදිහට හදාගන්න. මෙතන ඔයාට Google එකෙන් මේක ගත්ත හැකි temp email කියලා දාපුවාම එනවා. හරි, මෙතනදී මම temp email එකක් ගන්නවා. ඔයාලා ගන්න site එකෙන් ගන්න. ප්‍රශ්නයක් නැහැ. එනවා. හරි, ඊට පස්සේ මෙන්න මෙතන එක paste කරගන්න. paste කරගෙන මෙතන proceed කියන එක දෙන්න. එතකොට මෙතෙන්දී account name එකක් දාන්න ඕන. මම මෙතෙන් දාන්නවා ENS academy කියලා. එතන 1 2 3 4 කියලා දාගන්න. ඊට පස්සේ accept හරි, මෙතන මේ ටික setup කරගත්තට පස්සේ license agreement කියලා එකක් තියෙනවා. අන්න ඒක උඩ එකපාරක් tick එක දාගන්න. ඊට පස්සේ මෙතන first name එක last name එක telephone number එක address එක city එක ඊට පස්සේ postal code එක ඔය විදිහට ඔයාලා add කරගන්න ඕනේ. මෙතෙන්දී නම් මේ දේවල් ඇත්තම දේවල් එන්න ඕනේ නෑ. ටෙලිෆෝන් නම්බර් එකත් එහෙම ඇත්තම එකක් වෙන්න ඕනේ නෑ. හරිද? හරි, මම මෙතෙන්දිම දාගන්නවා name එකට ENS කියලා දාලා මෙතන last name එකට එකට කියලා දානවා. ප්‍රශ්නයක් වෙන්නේ නැති නිසා. හරිද? ඊට පස්සේ ටෙලිෆෝන් නම්බර් එක දෙනවා. 4 24 62 99 කියලා ඇඩ්‍රස් එක උඩ දාගන්න පුළුවන්. කෑගල්ල ඊට පෝස්ටල් කෝඩ් එක අන්න ඉතින් දාගන්න. හරි. හරි, මේ ටික කරගත්තට පස්සේ ඔයා මෙතන create an account කියන එක දෙන්න කලින් මෙතන notepad එක අරගෙන මෙන්න මේ account name එකයි ඊට පස්සේ email එකයි password එකයි දාගන්න ඕන. notepad එකේ note කරගන්න. මොකද ඒක අපිට පස්සේ අවශ්‍ය වෙනවා. හරි, notepad එකක් ගමු මේ විදිහට. notepad එකත් අරගෙන මෙන්න මේකයි ඊට පස්සේ password එකයි පස්සේ ලැප්ටොප් ඕන. ඔය තුන ඕනේ. යූසර් නේම් එකත් කොකටත් අරන් තියා යූසර් නේම් එකත් අරන් තියාගන්න. මෙතනදී මේකත් කොකටත් කොපි කරගෙන තියාගන්න. පස්සේ අවශ්‍ය වුණොත් අපිට එකක් දෙන්න ඕන නිසා. හරි, ඔය ටික දාගෙන මෙතන create an account දෙන්න. create account දෙන්න. මේ ටික save දුන්නා ප්‍රශ්න නැහැ. no thanks දුන්නත් ප්‍රශ්නයක් නැහැ. මම මෙතෙන් save දෙන්න. හරි, මෙන්න මේ විදිහට අපේ account එක create වෙලා ඉවරයි. හරි, දැන් මෙහෙමයි අපි මේකෙන් back වෙමු.
මේක ඕකේ අපි මේක ඩවුන්ලෝඩ් වෙලා ඉවරයි. හරි ඔන්න ඔය විදිහට තමයි ඔයාලට ඉන්ටර්ෆේස් එක එන්නේ. දැන් මෙතෙන්දී මේ ටික අහක් කරගමු. හරි මෙන්න මෙතෙන්ට account name එක දැන් මම දාගත්තේ ENS Academy 1 2 3 4 කියලා. ඒකෙන් ඉන්න මම account name එක එතෙන්ට දෙනවා මේ විදිහට. ඊට පස්සේ password එක අර ඔයාලට දුන්න password එක දාගන්න. හරි email address එක දෙන්න ඕනේ. දැන් මෙතෙන්දී අර අපි temporary email එකක් ගත්තේ. අන්න ඒකට ඒක මෙතෙන්ට paste කරන්න ඕනේ. හරි ඔය තුන paste කරලා මෙතන login කියන එක දෙන්න. login කියන එක දෙන්න. එතකොට මේක ටික වෙලාවක් යනවා login වෙන්න. පළවෙනි පාර්ටම යන්න නිසා පොඩ්ඩක් වෙලා ඉන්න වෙයි. හරි දැන් අර data ටික මෙයා install කරගන්න එක chart වල data install කරගන්න ගමන් ඉන්නේ ටික වෙලාවක් ඉන්න වෙනවා අපිට විනාඩි 2ක් නැත්නම් 4ක් 5ක් විතර ඉන්න වෙනවා පොඩි වෙලාවක් ඉන්න වෙනවා මෙයා මේ පළවෙනි පාරම යන නිසා ඔයාලා පොඩ්ඩක් බලන් ඉන්න මේකේ install වෙලා ඉවර වෙනකම් හරි install ඉවරයි. හරි මේ ඉන්නේ මම call chart එකේ 1 minute chart එක. ඔයාලට මෙතන time මාරු වෙන්න පුළුවන්. මෙන්න මේක වලට ඔය විදිහට මාරු වෙන්න පුළුවන්. එතකොට ඔයාලට මුලින්ම මේක දාගත්ත පස්සේ ඔය විදිහට දෙපැත්තට කරගන්න හැම බැරි. පොල්ලන්නවත් බැරි. අල්ලලා වගේ ඇති. හරිද? ඒ ඔක්කොම setting ටික හදාගමු. ඒකට යන්න කලින් අපි footprint එක දාගෙන ඉන්නේ. දැන් මම ඔයාලට දෙනවා ටෙම්ප්ලේට් එකක් description එකේ දාලා ඇති ටෙම්ප්ලේට් එක ඒකත් බලන්න ඒක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඔයාලට drive එකක් විදිහට දෙන්න ඒ footprint එකත් හරි මෙතන මම C එකට යනවා දැන් අර ඔයා browser එකට select කරගත්තානේ අන්න ඒක CR chart වලට යන්න ඔයාගේ file එකට ඒකට ගිහිල්ලා data වලට යන්න data වලට ගිහිල්ලා අර ඔයාට description එකට දාලා දුන්න description එකෙන් දාලා තිබ්බ එක install කරගෙන මෙන්න මේ data කියන එකට paste කරගන්න. එතකොට මෙන්න මෙතන ENS Academy order flow chart 1 කියන එක වැටෙනවා. දැන් ඊට පස්සේ මේක cut කරගෙන ආපහු CR chart එකට යන්න. CR chart එකට ගිහලා මෙන්න මේ වගේ එන install වෙන message එක මෙන්න මේ minimize කරගන්න. cut close කරන්න එපා minimize කරන්න. ඊට පස්සේ මෙන්න මෙතන side එකේ තියෙනවා file කියලා එකක්. ෆයිල් කියලා තියෙන එකෙන් මෙන්න මේ open chart book කියන එකට යන්න. open chart book එකට ගියාට පස්සේ ඔයාලා දාගත්තු footprint එක තියෙනවා මෙන්න මේ ENS Academy order flow කියලා. හරි. අන්න ඒක උඩ එකපාරක් ක්ලික් කරලා open කියන එක දෙන්න. එතකොට අර අපේ footprint එක අපි හදාගත්තු footprint එක මේ විදිහට download වෙනවා. මෙතනදී ටික වෙලාවක් ඉන්න අර ආපහු data ටික install වෙනකම්. මෙන්න මේ විදිහට data install වෙනවා ටික වෙලාවක් ඉන්න ඕන. හරි. දැන් මට මම මේක use කරන්නේ gold එක විතරයි. ඒක නිසා මම මේවා ටික ඔක්කොම minimize කරගන්නවා. cut close කරගත්තා ප්‍රශ්නයක් නැහැ. ඒ ටික නම් ඔයාලට එක කැමති විදිහට කරගන්න. ඔයාලා use කරනවා නම් coin වලට ඒ විදිහට use කරගන්න ඕන වෙද්දි මෙතනදී ඔන්න ඔය විදිහට මේක නෙමෙයි මෙන්න මේ විදිහට එකපාරක් ක්ලික් කරන්න. එතකොට මේ chart උඩට එනවා. හරිද? එහෙම නැත්නම් close කරගන්න. මම නම් close කරගෙන තියෙන මගේ chart එකේ. එහෙම නැත්නම් minimize කරගන්න ඔයාලා. minimize කරගත්තාම මෙන්න මේ විදිහට තමයි කොටුව අච්චුටි කොටුවක් විදිහට තමයි දෙන්නේ. ඒක නිසා close කරගන්න අවශ්‍ය නැත්තම්. හරිද? දැන් BTC එහෙම මට අවශ්‍ය නැහැ. මොකද මම ඒවා analyze කරලා use කරන්නේ ATAS එකෙන් තමයි මම මේකෙදි use කරන්නේ. හරිද? ATAS එක ගැන වීඩියෝකුත් YouTube එකට දාලා තියෙනවා. ඒකත් අනිවාර්යෙන් බලන්න. ඒකත් ගොඩක් වැදගත්. හරි. ඔන්න විදියට මේකත් දාගත්තා. හරි. මෙච්චරයිනේ. XAU 5 minutes එකත් හරි. මේක අපි delete කරගමු. අතනත් XAU තියෙනවා. හරි. ඔන්න අපේ chart එක දැන් තියෙනවා. මේකත් හරි ලස්සනට දෙපැත්තම පේන විදිහට. ඒ කියන්නේ
මැදකට එන්න වගේ දාගන්න. මොකද මේකත් අපිට අවශ්‍යයි ඇනලයිස් කරනකොට මේකත් ඕන නිසා මේකත් තියාගන්න ඕන. මේකත් ඔන්න විදියට දාගන්න. හරි මේ විදියට ලං කරගන්න දෙපැත්ත බැලන්ස් වෙන විදියට දාගන්න. ඒක ඔයාගේ අවශ්‍යතාවය අනුව. හරිද? හරි. දැන් විදියට ආවට පස්සේ ඔයා මේ විදියට සෙටප් කරගත්තට පස්සේ මෙතන රයිට් ක්ලික් කරලා දැන් මේක ඔයාලට අවශ්‍ය නම් 3D එක අවශ්‍ය නම් විතරක් තියාගන්න. අවශ්‍ය නැත්නම් මේ විදියට ක්ලෝස් කරගන්න. මේ විදියට ක්ලෝස් කරගන්න. රයිට් ක්ලික් කරගන්න. රයිට් ක්ලික් කරලා ස්ටඩීස් වලට යන්න. ස්ටඩීස් වලට ගිහිල්ලා as big and bit volume difference bars කියලා තියෙනවා. අන්න ඒක උඩ එකපාරක් ක්ලික් කරලා මෙන්න මෙතන සයිඩ් එකේ තියෙනවා remove කියලා එක. remove කියන එක දෙන්න. එතකොට remove කියන එක දීලා මෙන්න මෙතන තියෙන apply කියන එකයි දීලා okay කරන්න. එතකොට මෙතන ටිකක් අර bar එක නැති වෙනවා. CVD එක නැති වෙනවා. CVD එක බලන්න අවශ්‍ය නම් අපිට trading view එකෙත් බලන්න පුළුවන්. ඒකෙන්ද මෙතන තියාගන්න එපා. ලොකුවට chart එකේ අර ඉඩක් ගන්න එපා. ඒ වගේ දෙයකට. හරිද? මොකද අපිට trading view එකෙත් ඒ දේ බලා ගන්න පුළුවන් නිසා. හරි. දැන් මේක ඔයාලට එහාට මෙහාට විතරයි කරන්න පුළුවන්. මේක උඩට පහළට කරන්න බෑ. දැන් ඒකත් අපි හදාගමු කොහොමද කියලා. tools වලට යන්න. tools වලට ගිහිල්ලා tools setting වලට යන්න. tools setting වලට ගිහිල්ලා පළවෙනි එක hand දාගන්න. ඊට පස්සේ දෙවෙනි එකට yes දාගන්න. already තියෙනවා. ඊට පස්සේ මෙතන none කියලා කියන්නේ අන්න එකකට and කියන එක දාගන්න. ඊට පස්සේ 12 වෙනි එකට ඒ කියන්නේ මෙන්න මේ support vertical scaling movement with hand tool කියන එකට ඒකටත් yes කියන එක දාගෙන මේ ටිකට apply all දෙන්න. apply all දීලා okay කරගන්න. එතකොට ඔයාලට මේ විදිහට උඩට පහළට ඕන විදිහට ඔයාලට setup කරගන්න පුළුවන්. එතකොට මේකත් ඒ විදිහට මාරු කරගන්න පුළුවන්. එතකොට මේක දැන් ඔයාලට මේක දෙකේම time frame මාරු වෙද්දී දෙපාර ක්ලික් කරන්න වෙනවා. මොකද මේ තියෙන chart දෙකක් විදියට. හරිද? එතකොට මේ delta chart එක තමයි මේ දකුණු අත පැත්තෙන් පෙන්වන්නේ. මේ තමයි footprint chart එක. හරි. දැන් මේකෙත් 5 minute වලට දාගමු. 5 minute වලට දාගන්නේ මෙන්න මෙතන side එකේ තියෙනවා උඩින් තියෙනවා අපේ time frame ටික. ඒකින් 5 minute කියන එක දාගමු ඔන්න විදියට. හරි. මෙන්න මෙතන තියෙනවා delta max, delta mini, delta volume මේකත් බලා ගන්න පුළුවන්. එතකොට delta කොච්චරක්ද කියලා මෙතනින් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙනවා footprint එක. දැන් මේක මම use කරන්නේ නම් volume එක විදියට. මෙතන මම bit and ask එක විදියට use කරන්නේ නැහැ. ඒක මට ඒක අමාරු නිසා. ඔයාලටත් එහෙමත් දන්න. ඔයාලට එහෙම අමාරුයි නම් studies වලට යන්න. studies වලට ඉස්සලා numbers bars කියලා තියෙනවනේ. අන්න ඒකට දෙපාරක් ක්ලික් කරන්න. දෙපාරක් ක්ලික් කරලා මෙන්න මෙතන තියෙනවා උඩම big volume as volume කියලා. අන්න ඒකට එකපාරක් ක්ලික් කරලා මෙතන පාලින් එනවා volume කියලා එකක්. මෙතනින් ඒකේ වෙනස් කරගෙන මෙන්න මෙතන තියෙනවා volume කියලා එකක්. ඒක දීලා apply කරගෙන okay දෙන්න. එතකොට මෙතන side එකට විතරයි numbers ටිකක් වැටෙන්නේ. ඒක අපිට volume බලා ගන්න පුළුවන්. ඒකට වැඩිම volume එක කියලා අර attach එකේ ඊට පස්සේ trading view එකේ වගේ highlight කරලා නම් මේක පෙන්වන්නේ නැහැ. අපිට හැබැයි ඒක බලා ගන්න පුළුවන් මේ candle වලින්. හරිම details දෙන්නේ මේ CR chart එකේ අර attach එකටත් වැඩිය. අනික අපිට හරිම details බලා ගන්න පුළුවන් gold එකේ වගේ නම් මේ වගේ CR chart එකේ තමයි. හරි. ඊට පස්සේ මේකේ තව setting ටිකක් තියෙනවා. ආපහු පාර tools වලට යන්න. tools වලට ගිහලා tools setting වලට යන්න. ඊට උඩ තියෙනවා chart values කියලා එකක්. ඒකේ මෙන්න මේකට හතරවෙනි එකට 1 2 3 4 හතරවෙනි එකට yes දාගන්න. මම already තියෙනවා. ඊට පස්සේ මේකේ පළවෙනි එකට yes දාගන්න. ඊට පස්සේ action where when other tools select කියන එකට මෙන්න මේ always enable when using other tools කියන එක දාගන්න. හරි. ඒ ටික දාගෙන
මෙන්න ඇප්ලයි ඕල් දීලා ඕකේ කියන එක දෙන්න. එතකොට මෙන්න මෙතන ඔයාලට ක්‍රොස් එයා එකක් බලා ගන්න පුළුවන්. අර ට්‍රේඩින් UK වගේම ක්‍රොස් එයා එකක් මෙතෙන්දී වැඩෙනවා. ඔන්න ඔය විදිහට තමයි අපේ share chart එක ක්‍රියේට් කරගත්තේ සහ ෆුට්ප්‍රින්ට් එක දාගත්තේ. මොකක් හරි ගැටලුවක් තිබ්බොත් අපේ නම්බර වලට කතා කරන්න 074යි 234යි 6299 මැසේජ් එකක් දාලා ඔයාගේ මොකද්ද තියෙන ප්‍රශ්න කියලා අහන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන් අපේ channel එක subscribe කරලා තියාගන්න. free course එකක් යනවා අපේ YouTube channel එකේ. ඒකත් බලන්න. එහෙනම් හැමෝටම ජය වේවා.